ඔයාලා දන්නවද ලංකාවේ තියෙන දිගම සහ සුන්දරම අඩිපාර නැත්නම් හයිකින් ට්‍රේල් එක මොකක්ද කියලා? ඒ තමයි අපේ උඩරට කඳුකරය හරහා විහිදෙන සුප්‍රසිද්ධ ද පිකෝ ට්‍රේල් එක. මුළු දිග කිලෝමීටර් 323ක් පුරා විහිදෙන මේ සුවිශේෂී මාර්ගය ආරම්භ වෙන්නේ හන්තාන තේ කෞතුකාගාරය අසලින්. එය අවසන් වෙන්නේ නුවරඑළිය පෙද්‍රෝ වතුයායෙන්. අද අපි සූදානම් වෙන්නේ මේ පිකෝ ට්‍රේල් එකේ පළමු අදියර සම්පූර්ණ කරන්නයි. මේ පළමු අදියර මහනුවර හන්තාන ජාතික තේ කෞතුකාගාරය අසල සිට ගලහතැපල් කාර්යාලය දක්වා විහිදෙනවා. උඩරට කඳුකරේ චමත්කාර ජනක සිරියා සිරිය විඳ ගන්න යන මේ අපූර්ව සංචාරක වීඩියෝට ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. ගමන ආරම්භ කරන්න කලින් ටිකට් පත් මිලදී ගන්න ඕනේ. වැඩිහිටි කෙනෙක් සඳහා රුපියල් 600යි. ළමයින් සඳහා නම් පිකෝ ට්‍රේල් ගමන සම්පූර්ණයෙන්ම නොමිලේ. මේ ටිකට් පත් ඔන්ලයින් ක්‍රම යටතේ වගේම ඕවර් ද කවුන්ටර් වශයෙන් ලබා ගන්නත් පුළුවන්. ඔන්ලයින් ක්‍රම යටතේ ටිකට් පත් ලබා ගන්න පුළුවන් ද පිකෝ ට්‍රේල් ඇප් එක ඩවුන්ලෝඩ් කරලා. හැබැයි මෙතනදී පොඩි දෙයක් කියන්න ඕනේ. ඔයාලා ටිකට් ගන්න ඔන්ලයින් ක්‍රමය යටතේ නම් මෙතනදී ටී මියුසියම් එක නරඹනවා නම් අමතරව ටිකට් පතක් ලබා ගන්න වෙනවා. ඕවර් ද කවුන්ටර් ගන්න අයට නම් ටී මියුසියම් ටුවර් එක නොමිලේ. ගමන ආරම්භ කිරීමට පෙර මාර්ගය සොයා ගැනීමට පහසු වෙන්න පාවිච්චි කරන්න පුළුවන් ඕෆ්ලයින් මැප් එකක් හඳුන්වලා දීලා තියෙනවා. ඒ ටිකට් පත ලබා ගන්නා ස්ථානයේදීම ඕන් ලබා දෙන QR කේතේ ස්කෑන් කරලා ඕෆ්ලයින් මැප් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මේ ක්‍රියාවලියෙන් පසුව අපි මුලින්ම ගියේ ජාතික තේ කෞතුකාගාරය නැරඹීමටයි. එතනදී අපිට නිලධාරණියක් ලංකාවේ තේ ඉතිහාසය පිළිබඳව ඉතාමත් පැහැදිලිව වගේම හරවත් විස්තරයක් ලබා දුන්නා. මියුසියම් එකට පිළිගන්නවා යාළුවා. ඒකට මියුසියම් එක ගැන කතා කරලා 1925 ඉඳලා 89 වෙනකම් වැඩ කරපු ටී ෆැක්ටරි එකක්. 86 ෆැක්ටරි එක වහලා තියෙනවා. 2001 දී තමයි සිලෝන් ටී මියුසියම් විදිහට පරිවර්තනය වෙලා තියෙන්නේ. ඒකට මේක තමයි දැන් ලංකාව බලන්න තියෙන එකම ජාතික තේ කෞතුකාගාරය. ඔයාලා දැන් මේ ඉන්නේ ෆැක්ටරි එකේ එන්ජින් රූම් එකේ. මේක තමයි ලංකාව පළවෙනිම පාවිච්චි කරපු ඩීසල් ෆුවල් එන්ජින් එක. අපි කියන්නේ හොට් බල්බ් එන්ජින් කියලා. මේකට පුළුවන් වෙලා තියෙනවා එක තේ අඹරන යන්ත්‍රයක් විතර ක්‍රියාත්මක කරන්න පුළුවන් තරම් බලයක් උත්පාදනය කරන්න. තේ අඹරන යන්ත්‍රය ඇතුලේ තියෙන අතුලේ තේනවා. මේකට එන්ජින් එක මේකට කියන්නේ රස්ටර් ඇන්ඩ් හොට්ස්පී ලික්විඩ් ෆුවල් එන්ජින් කියලා. මේක තමයි ෆැක්ටරි එකේ මේන් එන්ජින් එක. මේක හරහා ෆැක්ටරි එකේ මැෂිනරිස් ඔක්කොම ක්‍රියාත්මක කරන්න පුළුවන්. තේන විදිහට මේක බ්‍රේක් එකේ ෂාෆ්ට් එකට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ බෙල්ට් එක එහා පැත්තේ පුලියකට ෂිෆ්ට් කරපුවාම ෆැක්ටරි එකේ මැෂිනරිස් ඔක්කොම ක්‍රියාත්මක වෙනවා. එතකොට මේක තමයි ලංකාවේ පළවෙනිම පාවිච්චි කරපු හෑන්ඩ් රෝල්. තේ අඹරන යන්ත්‍රය ලිටිල් ජයන්ට් ටී රෝල් එක කියලා කියන්නේ. මේක දිනසු දෙන්නේ දෙක තුන තුල තමයි ක්‍රියාත්මක කරලා තියෙන්නේ. ඉතින් මෙතනින් තමයි ඒකවල දාන්නේ. මෙතනින් ප්‍රෙෂර් එක දෙනවා. මේ රෝල් එකේ කරකවුවාම තේ අඹරේ. මෙතනදී ඒකවලත් වෙන් කරනවා විශාල කොටස් සහ කුඩා කොටස් විදිහට. විශාල කොටස් අපවල දෙවෙනි තේ අඹරන යන්ත්‍රයට දානවා. කුඩා කොටස් අපි පැසවීමේ මේසයට අරගෙන යනවා. එතකොට මේවත් තේ අඹරන යන්ත්‍ර අර සමාන ක්‍රියාවලියෙන් තමයි සිද්ධ වෙන්නේ. මම කලින් කිව්වා වගේ අපි ලංකාවේ තේ වර්ග තුනක් හදනවා. බ්ලැක් ටී, ග්‍රීන් ටී, වයිට් ටී. මේ වර්ග තුනම ඉන්නේ එකම තේ ගහේ. හැබැයි හදන විදි තුනක්. එතකොට අපිට බ්ලැක් ටී කිලෝ එකක් හදාගන්න සාමාන්‍යයෙන් අමු තේ දළු කිලෝග්‍රෑම් 4.5ක් වගේ ප්‍රමාණයක් ඕනේ වෙනවා. එතකොට මේවා තමයි බ්ලැක් ටී වර්ග, මේවා ග්‍රීන් ටී, මේවා වයිට් ටී. බ්ලැක් ටී කාණ්ඩේ වර්ග ගොඩක් තියෙනවා. ඔරෙන්ජ් පෙකෝ පෙකෝ. මෙන්න මේ වගේ වර්ග විශාල කොළ සහිත තේ අපිට ලැබෙන්නේ කහට ගතිය අඩු තේ එකක්. ඒක අපිට බොන්න පුළුවන් කිරි එකතු කරන්නේ නැතුව ප්ලේන් ටිකක් විදිහට. එතකොට POPF වගේ ඒවා කුඩා කොළ සහිත තේ පාටිකල් සයිස් එක පුංචි අපිට ලැබෙන්නේ කහට ගතිය වැඩි ස්ට්‍රෝං තේ එකක්. ඒක අපිට බොන්න පුළුවන් කිරි එකතු කළා හෝ නැතුව. එතකොට මෙතනදී අදහසක් ගන්න පුළුවන් අපි කැමති ස්ට්‍රෝං බ්ලැක් ටීස් වලට නම් අපිට තෝරගන්න පුළුවන් මෙන්න මේ වගේ කුඩා කොළ සහිත තේ. එතකොට අපි කැමති ලයිට් බ්ලැක් ටීස් කිරි එකතු කරන්නේ නැතුව ප්ලේන් ටිකක් විදිහට බොන්න නම් අපිට පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මේ වගේ තේ වර්ග. එතකොට මේක බ්ලැක් ටී කාණ්ඩයේ ස්පෙෂල් තේ එකක්. ෆ්ලවරි බ්‍රෝකන් ඔරෙන්ජ් පෙකෝ ෆැනින්ස් එක්ස්ට්‍රා ස්පෙෂල්. මේකේ පේනවා ඇති සුදු පාට ටිප්ස් වගේ මැද තියෙනවා. මේ සුදු පාට ටිප්ස් වලින් තේකට ස්වභාවික කැරමල් රසයක් එකතු කරනවා. එතකොට සෙන්චා ගන් පවුඩර් කියන්නේ ග්‍රීන් ටී වර්ග. ග්‍රීන් ටී එක අපිට බොන්න පුළුවන් කිරි සීනි මොකුත් දාන්න නැතුව කන්න පැය භාගයකට කලින්. සිල්වර් ටිප්ස්, ගෝල්ඩන් ටිප්ස්, පියෝ වයිට් ටී, මේවා වයිට් ටී වර්ග. මේවා 100%ක්ම අතින් නිෂ්පාදනය කරන තේ. කිසිම මැෂින් එකක් පාවිච්චි කරන්නේ නැතුව අතින් නිෂ්පාදනය කරන තේ. මේවා හදන්න අපි ගන්නෙ තේ කොලේ මෙන්න මේ ඕපන් ලාවර් නැති බඩ එක විතරයි. ඒ හේතුව හින්දා අනිත් ඒවාට සාපේක්ෂව මේවා මිල අධිකයි. සහ
අනිත් ඒවාට සාපේක්ෂව හොඳම තේරක් විදිහට මේ සිල්ලර් ටිප් නිර්දේශ කරන්න පුළුවන්. හේතුව තමයි මේකේ පොලිෆිනෝල් කන්ටෙන්ට් එක ගොඩක් වැඩි. මම කියවනේ මේක පැසවීම කරන්නේ නැහැ කියලා. පොලිෆිනෝල් කන්ටෙන්ට් එක ගොඩක් වැඩි, කැෆීන් අඩුයි. මේ වගේ කැෆීන් ගොඩක් වැඩි, පොලිෆිනෝල් අඩුයි. එතකොට මේක ගොඩාක් හෙල්ත් බෙනිෆිට්ස් තියෙන තේ එකක්. උදාහරණයක් විදිහට heart patientsට, cancer patientsට, අපේ skin එකට, oral health එකට, immune system එකට, blood circulation එකට ඒ වගේ ගොඩාක් හෙල්ත් බෙනිෆිට්ස් තියෙන තේ එකක් තමයි මේ සිල්ලර් ටිප් කියලා කියන්නේ. එතකොට මේක එකපාරක් පාවිච්චි කරලා සීල් කරලා තියලා පැය 24ක් ඇතුළත 3 පාරක් පාවිච්චි කරන්න පුළුවන්. අන්තිමට මේ ටිප් එක ෆයිබර් පාටිකල් එකක් විදිහට අපිට හපලා කන්න පුළුවන්. එතකොට මේ ඕනම දෙයක් අපි නිර්දේශ කරන්නේ කිරි සීනි මොකුත් දාන්න නැතුව ස්වභාවික රසයෙන් බිව්වොත් තමයි ඒකේ රස සහ ගුණ අපිට ගන්න පුළුවන්. මේක ජේම්ස් ටෙලි කියන්නේ අපේ ලංකාවට තේ හඳුනලා දුන්න පුද්ගලයා. එතුමා ස්කොට්ලන්ත ජාතිකයේ ලංකාවට එන්නේ අවුරුදු 17 දී කොෆි එස්ටේට් සුපිරින්ටන් කෙනෙක් විදිහට. එතකොට ඒ කාලේ බීලා තියෙන කොෆි. එතකොට ඒ සුපිරින්ටන් කෙනෙක් විදිහට ආපු කාලේ කොපි වගා විනාශ වෙලා තියෙනවා දිලීර රෝගයක් හින්දා. මොකද කොෆි රස්ට් කියන දිලීර රෝගෙ හින්දා. ඊට පස්සේ සර් ජේම්ස් ටේලර් එක්ස්පෙරිමන්ට් කරලා තියෙනවා කොපි වෙනුවට ආදේශක පානයක්. ඊට පස්සේ ඉන්දියාවේ ඇසම් ප්‍රාන්තයට ගිහිල්ලා තේ යට ගෙනල්ලා ලූල් කඳුරේ ෆස්ට් ටී එස්ටේට් එක හදලා තියෙනවා 1867. ඊට පස්සේ ලංකාවේ මේක ඩෙවලොප් කරලා තියෙනවා. එතකොට මේක එතුමාගේ සැබෑ අවසර හරියන්න හදපු පිළිරුවක්. අපි ලංකාවේ තේ හදනවා ප්‍රධාන කුෂි පාරිසරික කලාප 7ක් යටතේ. එතකොට මේ වගේ ඒවා වර්ග කරලා තියෙනවා. නුවරඑළිය, උඩුපුස්සලාව, දිඹුල, ඌව, නුවර, සබරගමු, රුහුණ ඒ වගේ ඒරියාස්. එතකොට සාමාන්‍යයෙන් නුවරඑළිය, උඩුපුස්සලාව, දිඹුල වගේ ඒරියාස් වල ගොඩක් කාඩ ගතිය අඩු තේ තියෙනවා. එතකොට මේ මෙහාට එනකොට ඒක තව සුට්ටක් වැඩි වෙනවා. අර පැත්තට යනකොට කාඩ ගතිය ගොඩක්ම වැඩි වෙනවා. ඒකට හේතුව තමයි වෙදර් එක සහ සෝයිල් කන්ඩිෂන් එක. කියන්නේ එලිවේෂන් එකත් එක්ක ඒක අඩු වැඩි වෙනවා. පේරන්ති මේක එකම ටී ග්‍රේඩ් එකක් වුණත් අන්තිමට යනකොට ඒකේ පාට වෙනස් වෙනවා. එතකොට මෙතනදී අපි ඩිස්ප්ලේ කරලා තියෙනවා ටෙස්ට් එකේ වෙනසක් තියෙනවද ඔක? ඔව් කහට ගතිය මම වෙනස් වෙනවා. ඔව් වෙනස් වෙනවා. මෙතනදී අපි තේ හදලා තියෙනවා ප්‍රධාන තේ වර්ග තුනක් යටතේ. මම අර පහළදී විස්තර කරේ white tea, green tea සහ black tea විදිහට. එතකොට white tea කාණ්ඩේ වර්ග තුනක් තියෙනවා. silver tips, golden tips, pure white tea. මෙතන අපි හදලා තියෙනවා pure white tea සහ golden tip කියන එක. මේ වගේ විශේෂත්වය තමයි මේවා හදන්නේ 100%ක්ම අති. එතකොට මේවා අපිට රීයුස් කරන්න පුළුවන් සහ මේවා මේක හදන්න අපි ගන්නෙ අන්ಓපන් බඩ් එක විතරයි. එතකොට මේක හදන්න ගන්නෙ බඩ් එකයි ඉමැචුවර් ලීව්ස් දෙකයි. එතකොට මේ වගේ ගොඩාක් හෙල්ත් බෙනිෆිට්ස් තියෙනවා මම අර පහළදී විස්තර කරා වගේ. එතකොට අපි ග්‍රීන් ටී ගැන කතා කරොත් ග්‍රීන් ටී වර්ග දෙකක් තියෙනවා. සෙන්චා ගන් පවුඩර්. සෙන්චා හදන්නේ ජපනීස් ස්ටීමින් ප්‍රොසෙස් එකකින්. ගන් පවුඩර් හදන්නේ චයිනීස් පෑන් ෆ්‍රයින් ප්‍රොසෙස් එකකින්. එතකොට මෙතන ඩිස්ප්ලේ කරලා තියෙනවා ගන් පවුඩර් එක. මේකත් අපිට හෙල්ති ටී එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් unwanted cholesterol reduce කරන්න, එතකොට weight loss කරන්න, ඒ වගේ දේවල් වලට පාවිච්චි කරන්න පුළුවන්. මේ කෞතුකාගාරයේ ඇතුළත අපූර්ව තේ නිෂ්පාදන අලෙවිසලක් තියෙනවා. ලංකාවේ නිෂ්පාදනය කරන ඉතාමත් උසස් තත්ත්වයේ තේ නිෂ්පාදන රැසක් මෙතනින් අපිට මිලදී ගන්න පුළුවන්. අපේ ටිකට් පත් සඳහා අපිට නොමිලේම රසවත් තේ කෝපයක් ලබා දෙන්නත් ඕන් අමතක කරන්නේ නැහැ. කඳුකරයේ තියෙන සීතල දේශගුණයට කදිම රසවත් සංග්‍රහයක් තමයි ඒක. ඔන්න ඉතින් අපි නිල වශයෙන් අපේ පාගමන ආරම්භ කළා. මේ තියෙන ද පිකෝ ට්‍රේල් ආරම්භක ස්ථානය. අපි හැමෝම එකතු වෙලා අපේ මතක පොතට එකතු කරගන්න ගෲප් සෙල්ෆි එකක් මෙන්න මෙහෙම ගත්තා. සෙල්ෆි එක අරන් ඉවර වුණු අපි ට්‍රේල් එක ස්ටාර්ට් කරේ මෙන්න මේ ස්ථානයේ. මතක ඇතුව මෙතනදී ඔයාලත් ඔයාලගේ ඇප් එකෙන් ට්‍රේල් එක ස්ටාර්ට් කරන්න අමතක කරන්න එපා. ඔන්න ඉතින් අපිත් මෙතනදී අපේ ට්‍රේල් එක ස්ටාර්ට් කරා.
ආරම්භයේදීම මාර්ගය අපිට හමුවන්නේ මෙන්න මේ වගේ ගල් බොරළු සහිත ගොරු පාරක් විදිහටයි. සලකුණු ගැන විශේෂයෙන් කියන්න ඕන. ට්‍රේලිගේ දිගටම මේ විදිහට තැනින් තැන වුන් තැම්බිලි සහ සුදුවර්ණ යොදා ගනිමින් ගල්වල, ගස්වල, බැමිවල මග සලකුණු ලකුණු කරලා තියෙනවා. මේ මග සලකුණු යන්න ඕනේ හරිම මග සොයා ගැනීම අපිට තවත් පහසු කරනවා. ඊට පස්සේ අපි මේ වගේ පුංචි අඩිපාරක් දිගේ ඉස්සරහට ආවා. ඒ පුංචි අඩිපාර වැටලා තිබුණේ ඉතාමත් ශාස්ත්‍රීයක ලස්සන තේවත්තක් මැදින්. අහසත් නිල්ම නිල් පාටයි. වටේ ඇතින් කඳු ලස්සනට පේනවා. මීදුමෙන් වැහිලා ඒ කඳු හරීම ලස්සනට පේනවා. මෙතන ඉඳන් වටේ බලනකොට අපේ ලංකාව කොච්චර ලස්සනද කියලා තමයි අපිට නම් හිතුනේ. එතනින් පස්සේ මාර්ගයේදී වෙන්නේ මෙන්න මේ වගේ පුංචි කැලෑ රොදක් ඇතුළේ. ඒ පරිසරයේ තියෙන අසිරිය වචනෙන් විස්තර කරන්න බැරි තරම් චමත්කාර ජනකයි. හැබැයි මේ කැලෑ පාරවල් සහ තේවතු මැදින් යනකොට අපිට තවත් අපූර්ව අභියෝගයකට මුහුණ දෙන්න වෙනවා. ඒ තමයි පුංචි මිනින්දොරු මහත්තුරුන්ගේ ආක්‍රමණය. පොඩ්ඩක් එතමනේ තිබුණු නිසා මේ කූඩැල්ලන්ගෙන් නම් බේරෙන එක ටිකක් අපහසු වුණා. ඒ නිසා නිරන්තරයෙන්ම අපේ කකුල් දෙස බලමින් කුඩැල්ලන් ඉවත් කරමින් තමයි අපිට ඉදිරියට යන්න ඕනේ. ඒකත් ඉතින් මේ වගේ හයිකින් එකක තියෙන සුවිශේෂී අත්දැකීමක්. ඔයාලත් එනවා නම් ලුණු වතුර හෝ කුඩැල්ලන්ගෙන් බේරෙන ස්ප්‍රේ එකක් සූදානම් කරගෙන ඉන්න අමතක කරන්න එපා. අපි හිතුවේ මේ ගමන පොඩ්ඩොන්ට අමාරු වෙයි කියලා. ඒත් අපි හිතපු දේ වැරදි. එයාලා හරිම ආසාවෙන් එයාලට ලැබුණු අලුත් අත්දැකීම එන්ජොයි කරනවා. කැලෑපාරෙන් පස්සේ මාර්ගයේ යෙදී තිබුණේ පුංචි ගම්මානයක් මැදින්. මෙතනදී නිවාස කීපයක් පසු කරමින් අපි ඉදිරියට ගියා.
ට්‍රේල් එක තුලදී ලැබෙන තවත් අත්දැකීමක් තමයි අපිට මේ ප්‍රදේශවල ජීවත් වන ජනතාවගේ සාමාන්‍ය ජන ජීවිතය හරහා ගමන් කිරීමට ලැබීම. මේ ගමනේ ඉදිරියට යනකොට අපිට වම් පැත්තෙන් සඳගිරි මහා සෑය දිස් වෙනවා. ඒ අතරම දකුණු පස්ස පහලින් හන්තාන ගලහ මාර්ගය දිස් වෙනවා. මේ අවට පරිසරයේ සුන්දරත්වය දකිනකොට නම් ටිකක්වත් විඩාවක් දැනෙන්නේ නැහැ. ඔහොම ඉදිරියට යනකොට අපිට සඳගිරි සෑයට ඇතුළු වන ප්‍රවේශ මාර්ගය හමු වුණා. මේ වගේ ස්වභාවික සෞන්දර්යයක් මැදින් යන ගමනකදී මෙවැනි පූජනීය ස්ථානයක් දැක ගන්න ලැබීමත් අපේ ගමනට ලොකු වටිනාකමක් එකතු කළා. අපේ කණ්ඩායම ඉතින් සුපුරුදු පරිදි මෙතනදීත් ලස්සන සෙල්ෆි එකක් අරන් මෙන්න මේ විදිහට අපේ මතක පොතට එකතු කර ගත්තා. ඊට පස්සේ සඳගිරි සෑ ඉදිරිපිට මාර්ගයෙන් තමයි අපිට ගමන් කරන්න තිබුණේ. ඒ ස්ථානෙත් පිකෝ ට්‍රේල් එකේ මැප් එක ස්ථානගත කරලා තිබුණා. ගමනේ භාගයක් විතර ඇවිල්ලා කියලා අපි හිතන් හිටියට යා යුතු තුරින් බොහොම පොඩි ප්‍රමාණයක් තමයි අපි මේ වෙනකොට ඇවිත් තිබුණේ. We started here. Wow. We started here and you are here. Wow. You have to go there. Okay. ට්‍රේල් එක ඉදිරියට ඇදුණු අපිට උක් නිරෝධායන මධ්‍යස්ථානය හමු වෙනවා. තවත් විශේෂ දෙයක් කියන්න ඕනේ. මේ ස්ටේජ් එකේදී නම් වතුර හොයාගන්න එක එච්චර අමාරු වුණේ නැහැ. මේ වගේ කුඩා දිය පාරවල් ගමන පුරා තැනින් තැන හමු වෙනවා. පොඩ්ඩක් රීෆ්‍රෙෂ් වෙන්න මේ සීතල දිය පාරවල් ලොකු උදව්වක්. මේ ගමන අපි කණ්ඩායමක් වශයෙන් යෑමට අදහස් කරගෙන තිබුණා. ඒ නිසා අපි හිතුවා අපි හැමෝටම මේ ගමන වෙනුවෙන් එකම විදියක ඇඳුමක් තිබුණා නම් අපූර්වයි කියලා.
හොඳයි. හොඳයි. සුපිරි. යසයි. යසයි. මේ තියෙන ට්‍රේල් එකේදී හමන බ්‍රෝකන් ඩොග්. මෙතන පසු කරන ගොඩක් අය මෙතන නැවතිලා මෙන්න මේ විදිහට ටිප්ස් ගහලා තමයි යන්නේ. තේ නිෂ්පාදනයේදී පෙකෝ කියලා හඳුන්වන්නේ තේ පඳුරක රතු පැහැති හෝ ලපටි සියුම් කේන්ද්‍රීය දල්ල සහ ඊට පහළින් නැති පළමු ලබටි පත්‍ර දෙකයි. තේ පඳුරක අලුතින්ම හැදෙන ලබටි දල්ලේ මතුපිට තියෙන සියුම් සුදු පැහැති ලොම් ස්වභාවය හැඟීම සඳහා චීන ජාතිකයින් මේ නම පාවිච්චි කරනවා. පසුව බ්‍රිතාන්‍ය ජාතිකයින් ලංකාව ඉන්දියාව වගේ රටවල් වල තේ වගාව ව්‍යාප්ත කරන කාලයේදී මේ වචනේ ඉංග්‍රීසි භාෂාවට එකතු කරගෙන භාවිතා කරලා තියෙනවා. අපි මේ ගමන් කරන ගමන් මාර්ගය බ්‍රිතාන්‍ය යුගයේ සිට පැවතෙන උඩරට තේ වතු මැදින් වැටිලා තියෙන නිසාත් ලංකාවේ සුප්‍රසිද්ධ සිලෝන් තේ කලාවට ගෞරවයක් විදිහටත් සිලෝන් ටී නාමය සිලෝන් ටී සන්නාමය ලෝකයටම රැගෙන යාම සඳහා මේ අපූර්ව සංචාරක මාර්ගයට ද පෙකෝ ට්‍රේල් යන නම දීලා තියෙනවා. මේ පාගමන් මාර්ගය මිගෙල් කුනෙත් මහත්මයාගේ සංකල්පයකට අනුව යුරෝපා සංගමය සහ USAID ආයතනයේ මූල්‍ය දායකත්වය ඇතුව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසින් නිර්මාණය කරන ලද්දක්. කිලෝමීටර් 323ක් දිග මේ ගමන් මාර්ගය ස්ටේජස් 22කින් සමන්විත වන අතර පළාත් දෙකක් හා දිස්ත්‍රික්ක 3ක් හරහා දිවෙනවා. මේ ගමන් මාර්ගය මුහුදු මට්ටමේ ඉඳන් මීටර් 600ක් උසින් ආරම්භ වෙලා උපරිම වශයෙන් මුහුදු මට්ටමේ සිට මීටර් 2000කට වඩා උස වූ දේශගුණික කලාව පසු කරමින් ගමන් කරනවා. ඒ නිසා මේ ගමන් මාර්ගයේ ගමන් කරන අයට නිවර්තන කලාපයේ දේශගුණික තත්ත්වයන් වගේම සීත කඳුකර දේශගුණික තත්ත්වයන්ද සජීවීව අත්විඳින්න පුළුවන්. මේ පිළිබඳ වැඩි විස්තර අවශ්‍ය කෙනෙකුට පිකෝ ට්‍රේල් වෙබ් අඩවියෙන් සහ පිකෝ ට්‍රේල් ඇප් එක හරහා අවශ්‍ය තොරතුරු ලබා ගන්න පුළුවන්. අපි මේ ගමන ගියේ වර්ෂා කාලය නිසා අපි කුමන හෝ වෙලාවක වර්ෂාවක් ඇදහෙලේ කියලා බලාපොරොත්තු වෙමින් ඒකට ලෑස්ති වෙලා තමයි ගියේ. ඉතින් අපි හිතුවා වගේම මේ ගමන අතරතුරදී අපිට කුඩා වර්ෂාවකට මුහුණ දෙන්න වුණා. මෙතනත් ස්ටේජ් 1 වලදී අපිට හම්බුණු ඉතාම සුන්දර ස්ථානයක්. අධික සුළඟ, මීදුම, වටේට ලස්සන කඳු පන්ති, ලස්සන තේ වතු වගේ මේ හැමදේම එකම ස්ථානයක සිට අත්විඳීමට අපිට මෙතනදී පුළුවන් වුණා. මේ ලස්සන දැක්කාම අපේ පුංචි රටේ ඉපදෙන්න ලැබුණ එක කොච්චර වාසනාවක්ද කියලා අපිට හිතුණා.
ගමනට අතරමඟදී එකතු වුණු මේ ගමන් සංගයෝ දෙන්න අපිව තනි නොකර ඔවුන්ගේ බල ප්‍රදේශය තුල අපිත් සමග ගමන් ගත්තා. මේ මන්පිටේ ගමන් කිරීම තුළින් අපිට ශ්‍රී ලංකාවේ කඳුකර තේවතු ආශ්‍රිත ප්‍රදේශවල සුන්දරත්වය, ජෛව විවිධත්වය, ඉතිහාසය, ජීවත් වන පුද්ගලයන්ගේ ජීවන රටාවන් හා සංස්කෘතිය පිළිබඳව අධ්‍යයනය කිරීමට හැකියාවක් ලැබෙනවා. තේවතුවල ජනතාව මුලදී වාසය කරූ ගම්මානය තමයි මේ කිතුල් මුල්ල කියන්නේ. අපි දැන් මේ ඇතුල් වෙන්න යන්නේ කිතුල් මුල්ල ගම්මානයටයි. දැනට අපිට ආරංචි වෙච්ච විදිහට මෙතන පවුල් 200ක් පමණ මෙහි ජීවත් වෙනවා. ගමට ඇතුළු වුණු ගමන්ම කුඩා කඩමණ්ඩියක් වගේ ස්ථානයක් හමු වෙනවා. වාඩි වෙලා තේ එකක් එහෙම බීලා යන්න ඕනේ නම් ඔයාලට මෙතනදී එක කරන්න පුළුවන්. අපි ආයෙත් ගමන ආරම්භ කරලා ගම මැදින් ඉදිරියට එනකොට බලාපොරොත්තු නොවූ සුන්දර පිළිගැනීමක් අපිට මේ පුංචි පැංචියන්ගෙන් ලැබුණා. ඒ ලස්සන වනමල් කඩලා අපිට ගෙනත් දීලා. මේ ගමනේදී එයාලා මගදී මුණ ගැහෙන බව අපිත් කලින් දැනගෙන සිටියා නම් එයාලගේ පාසල් ගමනට අවශ්‍ය යමක් ගෙනත් දෙන්න තිබුණා නේද කියලා අපි හැමෝටම හිතුණා. ඕනෑම නිරෝගී සාමාන්‍ය පුද්ගලයෙකුට මෙම ට්‍රේල් එකේ පළමුවන අදියර වන මේ හන්තාන ගලහ කොටස ගමන් කිරීම අපහසුතාවයක් වෙයි කියලා නම් අපි හිතන්නේ නැහැ. මේ අතරමඟදී අපිට ගම තුලදී තේකොළ එකතු කරන මධ්‍යස්ථාන, ගවගාල්, එළුකොටු ආදී බොහෝ දේවල් හමු වෙනවා. කඳුකරේ ජීවත් වෙන අපේ ජනතාවගේ ජන ජීවිතය සංක්ෂිප්තයක් ලෙස අපිට මෙතනදී මුණ ගැහෙනවා. මේ වයිජංක්ෂන් එක ළඟදී අපිට ටිකක් තෝරාගත යුතු මාර්ගය ගැන ගැටලුවක් ආවා. ඒ වුණාට අපේ කණ්ඩායමේ කුඩාම සමාජිකයා නම් මන් සලකුණු ඔස්සේ තනියම නිවැරදිව අපිටත් පෙර හරි පාර හොයාගෙන අපිට මාර්ගෝපදේශකයෙක් වුණා.
මේ අධීරයේදී මේ පාරවල් වල අපහසුතාවයක් හෝ පාරවල් සොයාගැනීමේ අපහසුතාවයක් නැති බව විශේෂයෙන්ම කියන්න ඕනේ. ස්ටේජ් 1 කොටස කුඩා දරුවන් සමගුණත් යන්න පුළුවන්. අවදානම් රහිත ට්‍රේල් එකක් කියන්න පුළුවන්. අපිට ආයෙත් කුඩා වර්ෂාවකට මුහුණ දෙන්න සිදු වුණා. ඒත් අපි වර්ෂාවට ලෑස්ති වෙලා හිටපු නිසා ඒක අපේ ගමනට බාධාවක් නම් වුණේ නැහැ. මේ ප්‍රධාන මාර්ගයට ආවහම අපිට දැනෙන්නේ ට්‍රේල් එක ඉවරයි කියලා. ඒ වුණාට මේ පාර ක්‍රොස් කරලා ඉස්සරහා තියෙන ෆයිනස් වගාව මැදින් කන්ද ඉහළට ගමන් කරන්නත් තියෙනවා. අපිට නම් හිතුනේ මේ ට්‍රේල් එකේ අමාරුම කොටස දැන් තමයි හමුුනේ කියලා. ඒ මොකද තිබුණු වැස්සත් එක්ක ඒ කොටස තරණය කිරීම අපිට තරමක් දුෂ්කර වුණා. මෙහිදී සංචාරකයන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරන්න ඕනේ. මේ ගමන තුළදී පරිසරයට සහ ගම්මානවල ජීවත් වන ජනතාවගේ ජන ජීවිතවලට බලපෑම් එල්ලවන කිසිවක් නොකිරීමට වග බලා ගැනීම ඔබට යුතුකමක් වගේම වගකීමක් තියෙනවා. මේ දුෂ්කර ගමනින් පස්සේ අපි අවතීර්ණ වුණේ ගලහා දෙසට දිවෙන ප්‍රධාන මාර්ගයටයි. මේ මාර්ගය දිගේ ගලහා නගරය වෙතට ඇවිද ගිය අපිට ප්‍රෙකෝ ට්‍රේල් ස්ටේජ් 1 හි අවසානයේ වගේම අද දවසට අපේ ගමනාන්තය වන ගලහා තැපැල් කාර්යාලය හමු වුණා. ඉතින් මේ විදිහට සුපුරුදු සෙල්ෆි එකත් අරගෙන අපි අද දවසට අපේ ට්‍රේල් එක මෙතනින් අවසන් කරා. කොළ පාටට, නිල් පාටට, පිරිසිදු වාතයට, සිහිල් සුළඟට ආස කරන අයට නම් කිසිම සැකයක් නැතුව රෙකමන්ඩ් කරන්න පුළුවන් ට්‍රේල් එකක් තමයි මේ. ප්‍රෙකෝ ට්‍රේල් ස්ටේජ් 1 එන්න ඔයාලත් ඇවිත් බලන්න.